එපා. දවසකට මේ වගේ ඔයාලගේ ගෙදර කුණු කූඩටත් කීයක් නම් විසි කරනවද? බැලූ බැල්මට මේවා අපද්‍රව්‍ය වගේ පෙනුනට ඇත්තටම මේවා ඔයාලගේ ගෙවත්තේ තියෙන පැලවලට දෙන රත්තරන් වටින දේවල් කියලා ඔයාලා දන්නවද? අද වීඩියෝ එකෙන් අපි බලමු මේ මුළුතැන්ගේ අපද්‍රව්‍ය වලින් රසායනික පොහොර නැතුව කොහොමද ගෙවත්ත සරු කරගන්නේ කියලා. අපද්‍රව්‍ය ඔක්කොම එකම කුණු කූඩයකට දාන්න එපා. අපි මුලින්ම මේවා වර්ග කරගන්න ඕනේ. අපි බලමුකෝ අපේ ගෙවත්තේ තියෙන පෝච්චි වලට හරි එළවලු පාත්ති වලට හරි දාන්න පුළුවන් අපද්‍රව්‍ය තියෙන්නේ මොනවද කියලා. බිත්තර කටු. බිත්තර කටු වලින් ශාකවලට ලැබෙන ප්‍රධානම පෝෂකය තමයි කැල්සියම්. මෙමගින් ශාකවල සෛල බිත්ති ශක්තිමත් කරනවා, මුල් වර්ධනය කරනවා. මීට අමතරව පසේ pH level එක නියුට්‍රල් කරලා පසේ තියෙන අනෙක් පෝෂක උරා ගැනීම පහසු කරනවා. ඒ වගේම මේ බිත්තර කටු වල මැග්නීසියම්, පොටෑසියම් වගේ පෝෂකද සුළු වශයෙන් අඩංගු වෙනවා. මේ බිත්තර කටු භාවිතා කරන්න කලින් ඒ වගේ ඉතිරි වෙලා තියෙන සුදු මද, කහ මද ඉවත් වෙන පරිදි හොඳින් හොදලා වේලලා ගන්න ඕනේ. මේ බිත්තර කටු වේලුණාට පස්සේ හොඳින් කුඩු කරගන්න ඕනේ. මේවා හොඳින් වේලුණාම අතින් උනත් කුඩු කරගන්න පුළුවන්. වංගෙඩියක් වගේ ආධාරයෙන් කුඩු කරගන්න තියෙනවා නම් වඩාත් හොඳයි. මේ කුඩු කෙලින්ම ශාකවලට මිශ්‍ර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොම්පෝස්ට් සමග එකතු කරලා භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් බිත්තර කටු වලින් විතරද පොහොර හදන්න පුළුවන්? ඇයි පළතුරු ලෙලි, තේකොළ රොඩු? පළතුරු ලෙලි වලින් බහුලවම ලැබෙන පෝෂකය තමයි පොටෑසියම්. පොටෑසියම් වැඩිපුරම ලැබෙන්නේ කෙසෙල් ලෙලි වලින්. මේ වගේන් ශාකවල මල් හට ගැනීම වැඩි කරනවා. ඒ වගේම පළවල ගුණාත්මක භාවයත් වැඩි කරනවා. ඊට අමතරව මේ වගේ පොස්පරස් මගින් මුල් වර්ධනය කරනවා. කැල්සියම්, මැග්නීසියම් වලින් සෛල බිත්තිත් වර්ධනය කරනවා. මේ ලෙලි වර්ගවල යකඩ, සින්ක් සහ මැග්නීසියම් වගේ ශුද්ධ පෝෂකත් අඩංගු වෙනවා. තේකොළ රොඩු ගත්තොත් තේකොළ රොඩු වල නයිට්‍රජන් සාන්ද්‍රණය වැඩි. මේකින්ද ශාකයේ අලංකාර වර්ණය පවත්ව ගන්න උපකාර වෙනවා. ඒ වගේම තේකොළ රොඩු වලින් පසේ ජීවි බැක්ටීරියා වර්ධනය කරගන්නත් උපකාර වෙනවා. මෙමගින් පසේ වාතාශ්‍රයේ ජලය රඳවා ගැනීමත් වැඩි කරනවා. පළතුරු ලෙලි, තේකොළ රොඩු දවස් 2-3ක් පමණ වතුරේ පල් වෙන්න තියලා දියර පොහොරක් විදිහට ශාකවලට එකතු කරගන්න පුළුවන්. මේ දියර පොහොර ශාකවලට යොදනකොට ස්ප්‍රේ බොටල් එකක් ආධාරයෙන් පත්‍ර වලට ස්ප්‍රේ කරන්න පුළුවන් නම් අවශෝෂණය කරගන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා. මෙච්චර හොඳ පොහොර තියෙනකොට මොකටද බොරුවට රසායනික පොහොර වලට සල්ලි වියදම් කරන්නේ? ඔයාලත් අද ඉඳන් මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.